Welcome back to YouTube channel. ඉතින් ඔන්න මේ වෙසක් සතිය වෙනුවෙන් අපේ ආච්චිලා ගෙදර වෙසක් කූඩු හදන බ්ලොග් එකක් තමයි අද මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් අපි වැඩි කතාවක් නැතුව යමු අපේ බ්ලොග් එකට. ඉතින් ඔන්න අපේ අම්මයි ආච්චි කට්ටියම එකතු වෙලා ඔන්න දැන් වෙසක් කූඩු හදන්න තමයි රැස්ති වෙන්නේ. දැන් කොළ හොයන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙකුත් ආවා වෙසක් කූඩු හදනවා කියලා දැනගත්තට පස්සේ. ඉතින් ආච්චි මේ පාර වෙසක් කූඩුවට තෝරගන්නවා කිව්වේ පාට 3ක්. ඒ පාට 3 තමයි නිල් දම් පාටයි සුදු පාටයි තැවිලි පාටයි. ඉතින් එන්නේ පාට 3 එකතු කරලා අපි වෙසක් කූඩු හදනවා කියලා හිතුවා. ඉතින් මගේ උදව්වෙන් ආච්චි මට කියලා බෝකොළ ටික කපා ගත්තා. බලන්නකො කූඩුව හදද්දි ගියපු යාළුවෝ සෙට් එක. මේගොල්ලෝ තමයි මීහරක්. ඉතින් ආච්චිලා ගෙවල් පැත්තේ ගොඩක් ඉන්නේ මීහරක් තමයි. හරි දැන් ඇති කියෙව්වා. කතාවෙන් කතාව දැන් කූඩුව අලවලත් ඉවරයි. ඉතින් රැලි දැම්මට පස්සේදී හරිම ලස්සනයි. හිතුවට වැඩිය හොඳට ලස්සනට මේ කූඩුව මම ඇඳපු චෛත්‍ය ටික ලස්සනයි. මං හිතුවේ කැත වෙයි කියලා. ඒ වුණාට කැත වෙලා නැහැ. ලස්සනයි. අදින් සමගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. බයි.